කැතයි කැතයි කියලා කෑ ගහන්න එපා. මේ නිදාගෙන නැගිට්ටාම සමන් මලක් වගේ ඉන්න බෑ ඉතින්. තේරෙනවද? හයි ඔයාලට කොහමද? අද අපි ගමනක් යන්. මේක මිනි ව්ලොග් එකක්. අද ස්පෙෂල් ඩේට් එකක්. ඔන්න ඔහම කම්මැලිකමයි නැගිටගෙන මම ගියා සැලොන් එකට. සැලොන් එකට මම යද්දිත් අපේ නංගි මෙන්න මේ විදිහට බාහිර ලෙස්සලා තමයි හිටියේ. ඔය ඉන්නේ මම. තාමත් නිදිමතේ තමයි ඉන්නේ. ඉතින් නිදිමත ඔක්කොම ඇරලා සැලොන් එක ගියාම මෙන්න මේ විදිහට රෙද්දක් කොතලා මේකප් එකක් දාලා මම පොඩක් ලස්සන කරලා ගත්තා. මොකද මෙලෝ බලෙකුට මුණ බලන්න බෑ කියලා මනුස්සයට තේරෙන්නේ නැති. අපි මෙන්න ඉතින් යන පාරේ තමයි මේ ටික ගත්තේ. යන ගමන් ඉතින් සෝබනේට වීඩියෝස් ටිකක් ගන්න ඕනේනේ. අපි ඉතින් දැන් යන්නේ මාතරට. මාතරට කිව්වට රුණු කැම්පස් එකට. ඉතින් මේ යන මඟ තමයි මේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටික මම මේ මිනි ව්ලොග් එකට එකතු කරේ ඔයාලට බලන්න. ඇත්තටම අපි අද යන්නේ මගේ නංගිගේ කොන්වොකේෂන් එකට. එයාලා ඔක්කොම ටික මෙන්න මේ විදිහට හරිය ලස්සනට හෝල් එක ඇතුළට ආවා. මේ යන්නේ. ඔය යන්නේ. ඔය කොට කෙල්ලෙක්. එයා තමයි ඉතින් අපේ සක්‍රවට්ටම. ඔයා දන්නවද? මට මෙහෙම යද්දි හිතුණා ඉගෙන ගන්න එක කොච්චර ෂොක්ද කියලා. ඉගෙනගෙන මිනිස්සෙක් මේ වගේ උපාධි ප්‍රදාන උත්සවයක් හරි එහෙම නැත්නම් අපි කියමුකෝ කොන්වොකේෂන් එකක් කියලා. ඒකට ගියාම ඒක පවුලේ මිනිස්සුන්ට ඊට පස්සේ එයාලට ඒ දැනෙන ෆීලිං එක මං හිතන්නේ නිකම් මිනිස්සෙකුට කවදාවත් එක්ස්පීරියන්ස් කරන්න බෑ. අවාසනාවකට අපේ අම්මයි තාත්තයි දෙන්නම මේකට සහභාගී වුණේ නැහැ. තාත්තා සනීප වෙලා හිටපු නිසා. හැබැයි ඉතින් ඔන්න මම නම් ගියා. ඔය එන්නේ ආරාධිත අමුත්තෝ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර ඉන්න පොඩිම බටු ඇටේ ඔෆිෂියලි නර්ස් කෙනෙක් විදියට එයාගේ වැඩ ඉගෙනීම් කටයුතු ඉවර කරේ. දැන් එයා කළු පටි දාන නර්ස් කෙනෙක්. කාටද ආඩම්බර? අපි හැමෝටම ගොඩක් ආඩම්බරයි එයා ගැන. එයාත් මේ වීඩියෝ එක බලයි ඉතින් එයා ගැන අපි ආඩම්බරයි කියලා එයාට කියන්න ඕනේ. පවුලක් විදියට සහ මගේ නංගිනේ. ඉතින් මට ගොඩක් ආඩම්බරයි. ඉතින් ඉවරුණාට පස්සේ මෙන්න මේ වීඩියෝ එක ගත්තා. එයාට මතකයක් විදියට පොඩ්ඩක් දන්නද මේ මම එයාට ආදරේ කියලා පෙන්නන්න පොඩි සක්කර වට්ටම් කෝලන් ටිකක් දැම්මා. ඊට පස්සේ මං එයාට චුටි තෑග්ගක් ගත්තා. ඒ දවස මතකෙ හිටින්න. ගොඩක් සෙලිබ්‍රේට් කරන්න තරම් ලොකු සතුටක් අපිට තිබුණ නැහැ තාත්තා හොස්පිටල් එකේ ඉඳපු නිසා. හැබැයි චූටියට එයාට මොනවා හරි මතකයක් විදියට දෙන්න ඕනි කියලා හිතෙච්ච නිසා මෙන්න මේ පුංචි ගිෆ්ට් එක මං එයාට දුන්නා. ඔන්න බලන්න ළමයි වැඩේ කියන්නේ මම එයාට මේ ගිෆ්ට් එක දුන්නට වඩා සතුටක් මං එයාට ඊළඟට දීපු දේ නිසා එයාට තිබුණා. ඒ මොකද්ද කියලා ඔයාලා දන්නවද? අයියෝ කියන්න දුකයි ළමයි. ඇත්තටම කියනවා නම් ඒක චීස් පෙට්ටියක්. බලන්න මෙයාට මේ ගිෆ්ට් එක දුන්නට වඩා ලොකු සතුටක් ඒ චීස් පෙට්ටිය ලැබුණට පස්සේ තියෙනවා. මට මේක වොයිස් කරද්දිත් හිනායනවා මොකද ඒ වෙලාවේ තිබිච්ච එක්ස්පීරියන්ස් එක මතක් කරලා. ඊට පස්සේ අපි ඔක්කොම ඉවර කළා ආයේ ගෙදර ආවා. ඉතින් හැමෝටම thank you මගේ මිනි ව්ලොග් එක බලුවට. පරිස්සමින් ඉන්න ආදරෙයි.